පුතේ ඔයා කොහෙද? ඕ අම්මේ ඕ මම මෙතන මේ ගහ කපපු තැන එන්නකෝ. අනේ අම්මේ මේ බලන්න අපරාධි මේ ලොකු ගස් කපලා දාලා නේද? කොච්චර ලස්සන ගහක් වෙන්නේ නැද්ද මේක? අපේ ඉස්කෝලේ ටීචර්ත් කිව්වා ගස් පරිස්සම් කරන්න කියලා. ගස් වලට ආදරේ කරන්න කියලා. ඒත් මේ මිනිස්සු මේ ගස් කපලා දාන හින්දා අපිට කවදා හරි හුස්ම ගන්නත් බැරි වෙයි නේද? ඔව් මගේ පුතේ. අපි ගස් වලට ආදරේ කරන්න ඕනි, ගස් පරිස්සම් කරන්න ඕනි. ඒ වගේම තවත් පැල හිටවන්න ඕනි. ඒ චූටි පැලේනේ ගොඩක් ලස්සන ලොකු ගහක් වෙන්නේ. මට හරිම සතුටුයි පුතා ගස් වලට ආදරේ කරන කෙනෙක් වෙච්ච එක ගැන. ළමයි පුංචි කාලේ ඉඳන්ම හුරු වෙන්න ඕනි ගස් වලට පරිසරයට ආදරේ කරන්න. අපි එහෙනම් දැන් ගෙදර යමුද? දැන් ඇති නේද ටිකක් කැලෑවේ ඇවිත්තා. එහෙනම් ගෙදර යමු. ඉස්කෝලේ වැඩක් තියෙනවනේ කරන්න. පුතා එහෙනම් මූණ ඇඟපත හොද ගන්නකෝ. ඊට පස්සේ ඉස්කෝලේ වැඩ ටික කරන්න. අපි ආයි දවසක යමුකෝ ඇවිදින්න. මම ඉස්කෝලේ වැඩ ටික කරන්නම්. මම මේ හිතුවේ ඉස්කෝලේ පරිසරයේ පොතේ රචනාවක් ලියන්න තියෙනවා. ඒකට ලියන්න ඕනි ගස් ගැන. එහෙම හොඳයි නේද? මං එහෙනම් යනවා. බයි. හොව් පොඩ්ඩක් ඉන්න. මොනවාද දැන් ඔයා ගස්වැල් ගැන රචනාවට ලියන්නේ පුතේ? අපිට හුස්ම ගන්න නැවුම් වාතය ලබා දෙන්නේ ගස්වැල්. එතකොට ආහාර නිෂ්පාදනය කරන්න. එතකොට ජලය රඳවා තබා ගන්න. ඖෂධ ලබා දෙනවා. වාසස්ථාන හදා ගන්න ගස් වමනා වෙනවා. එතකොට අපේ පරිසරය ලස්සන කරනවා. තව අපේ පසට ඕනි කරන පොහොර ලබා දෙනවා. ගස්වල මුල් පස සෝදා යාම වළක්වනවා. එතකොට අපිට සෙවන ලබා දෙනවා. ඉරේලිය වැඩි වෙලාවට අපිව ආරක්ෂා කරන්න ගස්වැල් අපිට උදව් වෙනවනේ. කුරුල්ලන්ට අනිත් සත්තුන්ට නිවාසවලට උදව් දෙනවා වගේම මිනිස්සුන්ට නිවාස හදාගන්නත් ලී ලබා ගන්න ගස්වලින්. ඒ වගේම කඩදාසි නිෂ්පාදනයටත් දැව පාවිච්චි කරනවා. ඒ වගේම ගස්වැල් වලින් වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරනවා. ඉතින් අම්මේ ඔය කරුණු ටික මම මගේ රචනාවට දානවා. මගේ හොඳ පුතා. අද ඇවිදින්න ගිය ගමන එහෙනම් පුතාට ගොඩක් ප්‍රයෝජනවත් වෙලා නේද? හොඳයි. ඔය කරුණු ටික දාලා ලස්සනට රචනාව ලියන්නකො එහෙනම්. එහෙනම් යන්න. ඉතින් මගේ පුංචි යාළුවෝ අපේ channel එක subscribe කරලා like කරලා ගස්වැල් ගැන අනිත් යාළුවන්ටත් බලන්න share කරන්න. bye.